ආයිබෝවන් කියලා පිළිගන්නවා දිනිෂි පෙරේරා YouTube channel එකට. මුලින්ම කියන්න ඕනේ අපිට සතුටු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙවෙයි මේ ගත වෙන්නේ. දිට්වා සුලිකුණාට තත්වයේ අප ප්‍රදේශයට කොහොමද බලපෑවේ කියලා අද බ්ලොග් එක තුලින් ඔයාලට ගේන්න හිතුවා. මේ නොවැම්බර් 28 සිකුරාදා දවල් කාලයේ අපේ ටෙඩි එපා කියද්දිම වැස්සේ තෙමි තෙමි වටපිටාව බලනවා. එයාට බහින්න කිව්වට බැස්සේ නෑ. පස්සේ ඉතින් මෙන්න මේ විදිහට එයාව ගෙට ගත්තා. මේ නොවැම්බර් 29 සෙනසුරාදා උදේ වෙද්දී මිදුල් වලට පාරට වතුර දාලා තිබ්බා. අපි එදා මුලින්ම කරේ අපේ කෑම වලට කලින් අපේ සත්තුන්ට කෑම ටික ගේන එක. ඔයාලට මේ ඈතින් පේන්නේ අපේ පාරේ යට වෙලා තියෙන විදිහ. කලින් දවසේ මීටත් වඩා වතුර ගොඩාක් තිබ්බා. හස්බන්ඩ් ඉතින් වතුරෙම ගිහින් කෑම ටික අරගෙන ආවා. මේ නොවැම්බර් 30 ඉරිදා අපේ කුකුල් බබාලා ටිකට කෑම දෙනවා. කුකුලා හරි කැමති කෑම කවනවට. කට්ටියම වට වෙලා කෑම ටික උදුරන් දුවනවා. එයාලට කෑම ටිකක් දුන්නා. ඇත්තටම අපේ ගෙදරට ගම් වතුරෙන් හානි වුණේ නැහැ. අපේ රටේ අනිත් ගෙවල් දකින්නකොට හරිම අමාරුයි ඉතින් දරා ගන්න. මේ නොවැම්බර් 30 ඉරිදා උදේ පාරවල් වල තිබුණු තත්ත්වය. මේ කොච්චි කඩේ ෆුඩ් සිටි ඉස්සරහා වතුර දාලා තිබුණු විදිහ. ඉරිදා උතනින් එහා යන්න පුළුවන් කමක් නම් තිබුණේ නැහැ. අපේ ගෙවල් වලට කිලෝමීටර් 4ක් වගේ දුරින් තමයි මීගම මුහුද තියෙන්නේ. මේ ඉතින් මහ ඔයේ වතුර මුහුදට ඇවිත් මඩ පාට වෙලා තියෙන විදිහ. මේ පෝරුතට බීච් සයිඩ් එක. මේ දෙසැම්බර් 3 වෙනිදා වතුර බැස්සට පස්සේ තමයි අපි කොච්චි කඩේ ටවුන් එකට ගියේ. මේ තියෙන්නේ කොච්චි කඩේ අලුත් පාලම. මහ ඔය ගොඩක් පළල් වෙලා ඉවුරු කඩාගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ කොච්චි කඩේ ටවුන් එකම යට වුණා මහ ඔයේ වතුරට. අපි දෙන්න ගොඩක් වෙලාවට යන වේලන්කන්නි දෙව්මෑණියන්ගේ පල්ලිය කිට්ටුවෙන් තමයි මහ ඔය මෝයේ කට තියෙන්නේ. අද ඉතින් මහ ඔයත් මුහුද වගේ තමයි මඩ පාටින් ගලාගෙන මුහුදට යනවා. ඔයාලට පේනවා ඇති මෝය මේ වෙද්දි කොච්චර පල්ලට තියෙනවද කියලා. මෙතන ගොඩාක් ගැඹුරුයි. අර එහා යුරෙන් පේන්නේ පෝර්තුවට මුහුදු තීරය. වතුර අඩු කාලෙට මේ මෝය කට මෙතනින් වහනවා. අද ඉතින් හිතා ගන්නවත් බැරි විදිහට පළල් කරලා තියෙනවා. මේ මහා ජල කඳ කොහොම හරි මුහුදට යවන්නත් එපැයි. ගිය ටිකේ මහ ඔයත් එක්ක ආපු ගෙවල් වල ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් තමයි මේ වෙරළට ගොඩ ගහලා තියෙන්නේ. මොකද කිසි දෙයක් තියාගන්නේ නැහැනේ. සේරම ගොඩට දානවා. මේ කොච්චි කඩේ පරණ පාලම.
මෙතනින් පහළ සේරම ගෙවල් යට වුණා මේ මහ ඔයේ වතුරට. මේ කොච්චිගඩේ ටවුන් එකේ සේරම වගේ යට වුණා. හරිම දුකයි දකින්නකොට. ඉතින් අපි හැමෝම අපිට පුළුවන් විදිහට හැමෝටම උදව් කරමු. මේ දේවල් දකිනකොට මේ දවස්වල අපි හැමෝගෙම හිතට දැනුණු බුදුබණ පදයක් මතක් වෙනවා. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතෙන දේ වෙන්නේත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ. මේ ලෝකේ සදාකාලික කිසිම දෙයක් නැහැ. සියල්ල හැරදා යා යුතුයි. මේ සුළි කුණාට තත්ත්වයෙන් පීඩාවට පත්වුණු සියලු දෙනාටම නැවත නැගිටින්නට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න.